පොත්වලට ආදරය කරන ඔයාට ඔන්න ගොඩක් වටින වීඩියෝ එකක් මේක. අද අපි යන්නේ මරදාන පරණ පොත්කඩ සාප්පු වලට. මරදාන රේල්වේ ස්ටේෂන් එක ළඟමයි මේ තැන තියෙන්නේ. රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා මීටර 100ක් වගේ පයින් ඇවිදගෙන යන තුර තියෙන්නේ. මෙතනට ගියාම ඔයාට තේරෙයි මෙතන තියෙන වෙනම වයිබ් එකක්. අලුත් පොත්වල සුවඳ වගේම පරණ පොත්වලිනුත් එන්නේ වෙනමම සුවඳක්. පෞරාණික නගරයක තියෙන අවුරුදු 10 ගාණක් පැරණි පුස්තකාලයක අතරමං වුණා වගේ හැඟීමක් තමයි මට නම් තියෙන්නේ. මෙතනට ගියාම ආයේ එන්න නම් හිතෙන්නේ නැහැ. ඒ තරම්ම හරියම ඉස්තටික් වයිබ් එකක් මෙතනට තියෙන්නේ. ඒ නිසා ඔයා ගිහිල්ලා බලන්න මෙතන මොන වගේ වයිබ් එකක්ද ඇත්තටම ඔයාට දැනෙන්නේ කියලා. මෙතන සමහර පොත් තියෙනවා අවුරුදු ගණනාවක් පරණ පොත්. 1800 ගණන් වල 900 ගණන් වල පබ්ලිෂ් වෙච්ච පොත් පවා මෙතන තියෙනවා. ඉතින් මේ කාලේ පබ්ලිෂ් වෙන්නේ නැති පොත් උනත් ඔයාලට මෙතනින් හොයාගන්න පුළුවන් ගියොත් සමහරවිට ගොඩක් වටින පොත්. ඔයා හිතපුවත් නැති පොත් ගොඩක් මෙතනින් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොත් කඩේකට ගිහිල්ලා ගන්න ගානට වඩා ගොඩාක් අඩුවෙන් මෙතනින් පොත් අරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් බුක්ස්. ඒ කියන්නේ තව කෙනෙක් පාවිච්චි කරලා කියවලා ගෙනත් තියපු පොත් තමයි මෙතන තියෙන්නේ. ඔයා මෙතනට ගියොත් ඔයාට රුපියල් 100 ඉඳලා පොත් අරගන්න පුළුවන්. රුපියල් 100කට 200කට වගේ පුංචි ගානකට වුණත් ඔයාට මෙතනින් පොත් ගොඩක් අරගෙන එන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේ රුපියල් 4000ක් 5000ක් වෙන පොතක් වුණත් ඔයාට මෙතනින් ඊට වඩා ගොඩක් අඩුවට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩාක් පොත් තියෙනවා පාවිච්චි කරපු පොත් උනාට අලුත්ම විදියට තියෙනවා. ඔයත් ගොඩක් කියවන්න ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත් ලොකු බජට් එකක් වෙන් කරන්න අපහසුයි නම් මෙතනට ගියොත් ඔයාට ගොඩක් පොත් අරගෙන ඇවිත් කියවන්න පුළුවන්.